ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාවම ශ්‍රී දක්ෂිණේශ්වරී කාලිකෝවිලේ ඉඳන් මම ගන්න අවබෝධ කරගන්න දැනුම හැම විටකම මගේ channel එක හරහා බෙදා හරිනවා කියලා මම නිතරම කියනවා විශේෂයෙන්ම ජීවිතයේ දිනන ජීවිතයේ ගමන් කරන අපි කාටත් වැදගත් වේවි ඒ නිසා යම් විශ්වීය පණිවිඩ මට දැනෙන හැඟෙන අවබෝධ වෙන දේවල් මට හැකියාව තියෙන පරිදි මම මගේ channel එක හරහා පළ කරන්න සූදානම්. ඇත්තටම අපි මිනිස්සෙක් විදිහට මේ ලෝකයට ආවේ ස්වභාව දහමත් එක්කමයි. මිනිසයා කියන්නේ ස්වභාවිකයි. ඒ ස්වභාවික මිනිසයා දැනුමින් ශක්තියෙන් මනසින් දියුණු වෙනකොට අද මොනතරම් දුරට අස්වාභාවික තත්ත්වයකටපත් වෙලා තියෙනවද? ස්වභාවිකව ඉපදිච්ච මිනිසයා අස්වාභාවිකව මැරලා යන තත්ත්වයට අද මේ වෙනකොට නවීන තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. තාක්ෂණයේ දියුණුව එක පැත්තකින් යහපත් වෙනකොට එක පැත්තකින් අයහපත විනාශය කරා පැමිණෙනවා. මොකද අපිට පේන්න ඉන්න අප වටපිටාව ඉන්න සතා සිව්පාවා ගහකොළ පවා ස්වභාවයට අනුව ස්වභාවික වේගොල්ලෝ ඒ ජීවන චක්‍ර ජීවිත හැඩගස්වාගෙන ස්වභාවයෙන්ම බිහි වුණේ සියලුම අය මිනිසා හැර ස්වභාවික ජීවිත මේ වෙනකොටත් ගත කරනවා. නමුත් මිනිස්සු එන්නෙම ස්වභාව දහමෙන් ඈත් වෙලා කෘත්‍රිම ලෝකවලට පාතබමින් මේ ඉන්න කාලයක ස්වභාව දහමෙන් අපිට ලැබෙන්න තියෙන ගොඩාක් වරප්‍රසාද අහිමි වෙලා යනවා. ගහට කොළට ඉරට හඳට වැඳ මිනිස්සු ඒකේ අර්ථය ඒකේ යථාර්ථය නොදැන ඒවා මිත්‍යා දෘෂ්ටික හනමිටි අදහස් බවට කියාපාමින් රඟ දක්වමින් ජීවිත ඔහේ ගලාගෙන යනවා. නමුත් ඉරට හඳට ගහට කොළට වැන්දේ පිදුවේ මිත්‍යාවට නෙවෙයි. එතනින් ලැබිච්ච අප්‍රමාණ වූ ශක්තිය අප්‍රමාණ වූ ශාන්තිය අප්‍රමාණ වූ මනුෂ්‍යයාට හිතකර වූ සියලුම ප්‍රතිපාදන හමුවේ තමයි ඉරට හඳට ගහට වැලට කළගුණ සැලකීමක් වශයෙන් වන්දනා කරේ. දේවත්වයෙන් වන්දනා කරේ. එතකොට ඒක අපේ මේ හෙළය තුල ආදී හෙළය තුල මෙවැනි දෙයක් සිදු කළේ අඥාන මිනිස්සුන් නෙවෙයි. කෙලෙහි ගුණ දන්න ස්වභාව ධාමේ වටිනාකම දන්න මිනිස්සු තමයි එහෙම කළේ. හද මේ වෙනකොට අපිට අපේ වෙලාව කියලා කියන්නේ අපි ඔර්ලෝසුවේ වෙලාව බලනවා. එකල වෙලාව හොයාගන්නේ රෑ දවල් හොයාගන්නේ මේ ස්වභාවයේ ස්වභාවික තත්වයේ තිබිච්ච ශක්ති සාධක ඔස්සේ බව අපි හොඳින් දන්නවා. සත්තුන්ගේ ක්‍රියාකාරකම් සත්තුන්ගේ නොඑක ආකාර කටයුතු ගහේ කොලේ මල් පල හටගන්න කාල ඉරේ හඳේ ශක්තියෙන් මේ ආදී දේ තුලින් ස්වභාව දහම තුලින්ම මේ විශ්වයේ නියාමනයන් විශ්වයේ සිදුවන වෙනස්කම් තුලින් පලාපල කිව්ව જાතියක් අපේ මේ හෙළයින්ගේ බුද්ධිය හෙළයින්ගේ ශක්තිය හෙළයින්ගේ ඥානය කොච්චර දියුණුද කියනවනම් ලංකා භූමිය හෙළ තලය එදා යක්ෂ දේව නාග රාක්ෂ කියන ගෝත්‍ර හතරකින් පූර්ණත්වයට පත් වෙලා ශාස්ත්‍රීයත්වයට පත් වෙලා මේ හෙළය
ලෝකයේ කොයි රටකටත් වඩා අභිමානවත් ශාස්ත්‍රීයත්වයෙන් පිරිපුන් රටක් බවට පත් වෙලා තිබුණා. නොඑක් විදේශ ආක්‍රමණිකයන් ලංකා භූමියට පැමිණීමත් එක්ක හෙළයට පැමිණීමත් එක්ක යහපතට වඩා වෙච්ච අයහපත නම් අප්‍රමාණයි. මේ කාලවලදී නොඑක් අය මේ හෙළය ගැන තිබිච්ච ශක්තියින් ගැන සාධක ගැන හොයමින් ඒවා නැවත පණ ගන්වන්න නැවත පුනර්ජීවනය කරන්න මහන්සි වෙන එක ඇත්තටම වටිනවා. නමුත් හුඟ දෙනෙක් නොඑක් හෙළේ හිටපු යුග පුරුෂයෝ මහා රජිනියෝ මහා බලවන්ත රජවරුන්ගේ නම් කියා පාමින් මේ කාලය වෙනකොට වාණ්‍යමය වශයෙන් ඒවා භාවිතා කරමින් ඒ කරන ක්‍රියාව නම් එච්චරම සුදුසු නොවේ. පරාර්ථකාමීව මෙවැනි දේ ගැන සොයා බලා නැවතත් මේ රටේ අපිට නැති වෙලා ගිය විනාශ වෙලා ගිය අපිට තිබිච්ච යහපත් ගතිගුණ සිරිත් විරිත් වගේම ස්වභාව දහමත් එක්ක අපි ලං වෙලා හිටපු ඒ කාලය නැවතත් ලංකා භූමියේ මතු කරලා දීලා ඉරට හඳට ගහට කොළට වැන්ද පිදුව ජාතියක් බවට පත් වෙනවා නම් ස්වභාව දහමෙන් අපට ලැබෙන ආශිර්වාදය කියා නිම කළ නොහැකි. ස්වභාව දහමට මේ දක්වාම විනාශකාරී අන්දමින් කටයුතු කෙරුවේ වෙනත් කිසිම සත්වයෙකු නොව මිනිසයා වෙන අපමයි. හේතුව මිනිසයාගේ මානසික ශක්තියේ දියුණුව හෙවත් නවීකරණය හේතුවෙන් තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ස්වභාව දහමට එන්නෙම හානි වුණා මිසක් කිසිදු සතෙක් සිව්පාවෙක්ගේ මෙවැනි ආකාරයේ හානිදායක දෙයක් මේ වෙනකම්වත් සිදු වෙලා නැහැ. පාර තොටේ යනකොට වන තුරු වදුලු කැලෑ ලඳු කැලෑ ආදී තැන්හි මිනිසා කර ඇති නොමනා ක්‍රියාකාරකම් අපමණ අපට දැකිය හැකියි. හේතුව නිසි අධ්‍යාපනයක් හික්මීමක් ශීලයක් නොමැතිකම බවයි මට හැඟෙන්නේ. ගෙදරින් පටන් ගන්න පිරිසිදුකම ගෙදරින් මුලින් අපට හමුවන ගුරුවරු දෙපළ තමයි අම්මයි තාත්තයි අම්මයි අප්පච්චි කියලා කියන්නේ. අම්මගෙන් තාත්තගෙන් මේ ලෝකයට බිහි වෙලා එතන සිටන් ඒ අම්මගේ තාත්තගේ මුහුණ දිහා බලලා එතන ඉඳලා අපි මේ ජීවිතේ හුරු පුරුදු වෙනවා හුරු පුරුදු කරගන්නවා. ඉන් පස්සේ තමයි අප වටා ගෙතෙන නොඑක් අය හරහා සමාජයේ දක්වා ගිහින් දැනුම අවබෝධය වගේම හැම ශාස්ත්‍රයක්ම හැම දෙයක්ම ඉගෙන ගන්න. හේතනේදී පාසල් අධ්‍යාපනයේ පෙර පාසල් අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ ආදී කොට මේ තැන්හි අපි ගිහින් මොනතරම් දේ ඉගෙන ගත්තත් මේ වෙනකොට පොතේ පතේ දැනුම මහා විශාල විභාග කඩේම් වලට මුහුණ දීලා ඒවෙන් සමත් වෙලා පොතේ පතේ දැනුමට පමණක් සීමා වෙලා මොනතරම් කොච්චර ඉහළට ඉගෙන ගත්තත් තමන්ගේ සිරිත් විරිත් සාර ධර්ම හොඳ නොහොඳ පින්පව් දෙක අවබෝධ කරගෙන ජීවත් වෙන්න බැරි නම් ඒ උගත්කමින් අත ඇති ඵලෙ කුමක්ද කියා සිතේ. එදා ගුරුකුල අධ්‍යාපනයක් තුලින්
නිසි කල එළඹෙන කල්හි ඒ ගුරුකුලයට සිසුන් බාර දීලා ඒ ගුරුවරයා විසින් ශිෂ්‍යයාව සියලු පෞරුෂත්ව වර්ධනය ඇතුළු ඉවසීම, දරා ගැනීම, පිළිවෙල, පිරිසිදුකම, සිරිත් විරිත්, ශීලය, දෑති දෝතේ රැකියාව, බඩ වියත රැකගන්න, කුසගින්න නිවා ගන්න රැකියාව ආදී කොට මේ සෑම දෙයක්ම නියමාකාරයෙන් ගුරුවරයා මැනවින් උගන්වලා පිළිසකර කරලා එළියට දුන්නේ යුග පුරුෂයෙක්, බලවන්ත කෙනෙක්, දැවැන්තයෙක්. නමුත් අද මේ වෙනකොට එවැනි බලවන්ත වූ දැවැන්ත වූ චරිත කොහිද? පාසල් අධ්‍යාපනයේ ඇත්තෙත් නොමනා ක්‍රියාවන්. පෙර පාසල් අධ්‍යාපනයේ ඇත්තෙත් නොමනා ක්‍රියාවන්. වර්තමාන කාලයේ යුග පුරුෂයෝ බිහි වේද? කිසිම හැඟීමක් නැති, කිසිම දැනීමක් නැති, කිසිම හොඳක් නරකක් තේරෙන්නේ නැති, පින් පව් දෙක අඳුරන්නේ නැති අදම ජාතියක් ලංකා ධර්ණී තලයේ අනාගතයේ බිහි වේද? මේ වෙනකොටත් මේ හෙළය ගැන කැක්කොමකින් පසු වෙන යුග පුරුෂයෝ බිහි වෙමින් පවතිනවා. ඔවුන්ට නිසි අධ්‍යාපනය, ඔවුන්ට නිසි කියා දීම, නිසි මඟ පෙන්වීම, හරි මාර්ගයේ තෝරා දෙන තරම් ගුරුවරුන් සිටියත් බොහොම අල්පයයි. ඒ නිසා දක්ෂිණේශ්වරී කාලිමාතා ශක්තිපීඨ ආශ්‍රමයේ තුල ස්වභාව දහමත් එක්ක ඉඳගෙන ස්වභාවිකව ස්වභාව දහමට ලං වුණු මිනිසුන්, ස්වභාව දහමින් පෝෂණය වුණු මිනිසුන් නැවත නැවතත් ඒ ස්වභාව දහමටම ඒකාත්මික කරමින් මේ සියලු තැන්හි සිදු වෙලා ඇති විනාශය දැක ඒවාට කණ්ඩායමක් හෝ මේ තැන හදාගෙන නැවත නැවත උන්ට දැනුම, ශක්තිය බෙදා දීම තමයි මා මේ සිදු කරමින් යන්නේ. ඒ නිසා මේ පීඨාශ්‍රමයේ තුල වාණිජමය වශයෙන් කියලා මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බොමින් නොමනා අමන ක්‍රියාවන් නොකර බොහොම යහපත් ශාන්තිමත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ දැනුම මාහට එන්නා වූ විශ්වීය පණිවිඩ, විශ්වයෙන් මට දැනෙන්නා වූ දැනුම් සම්භාරය ඔබ වෙත කියා දීමෙන් කටයුතු කිරීමට මා වග බලාගෙන සිටින බවත්, ඔබ මා සොයාගෙන එනතුරු මගේ ශක්තිය, මගේ දැනුම අරගෙන ඔබත් ඔබේ ජීවිතයේ ස්වර්ණමය යුගයකට ගන්න උත්සාහ කරන තුරුත් මා මේ පීඨාශ්‍රමයේ තුල හිඳ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ස්වභාව දහමෙන් ඈත් වෙච්ච දා ඉඳන් අපි නොයේ දරුණු ලෙඩ රෝගවලට, අනතුරු වලට, බිහිසුණු අනතුරු වලට අපිපත් වෙනවා. ස්වභාව දහමෙන් ඈත් වෙච්ච මිනිස්සුන්ගේ මෛත්‍රිය, කරුණාව, ප්‍රේමය අහිමි වෙලා යනවා. නැවත නැවත මා මේවා කියා දෙමින් ඔබව දිරිගන්වන්නම්. පැමිණෙන්න ශ්‍රී ශ්‍රී දක්ෂිණේශ්වරී කාලිමාතා ශක්තිපීඨය වෙත. ඔබ හැම දෙනාට යහපතක් වේවා. ස්වස්ති සිද්ධම්.